ආයිබෝන් යහළුවනේ. එහෙනම් ඔන්න අදත් මම ආවා ඔයාලා වෙනුවෙන්ම තවත් ලස්සන කතා අරගෙන. මොකද්ද මැනික මෙච්චර කල්පනා කරන්නේ? අම්මා අර ඉඩම වෙන කෙනෙක් වැඩි ගානකට ඉල්ලලා. මොකද්ද? සතියක් ඇතුළත ගත්තේ නැත්තම් ඒ අයට දෙනවලු. මොකද්ද දරුවෝ අපි කරන්නේ? එච්චර ලොකු ගාණක් කොහෙන් කියලා හොයන්නද? මට තේරෙන්නේ නෑ අම්මා. ඒත් මට කොහොම හරි ඒ ඉඩම ගන්න ආසයි. මං දන්නවා මැනික. ඒත් එච්චර ලොකු ගාණක් කොහොමද මැනික අපි සතියක් ඇතුළත හොයාගන්නේ? මට හිතා ගන්න බෑ අම්මා. දෙහන්සා අම්මා විතරක් ඉන්න අහිංසක ගෑනු ළමෙක්. කෙල්ලගේ එකම ආසාව අහිංසක අසරණ වයසක අම්මා තාත්තලා වෙනුවෙන් වැඩිහිටි නිවාසයක් පටන් ගන්න. ඒ වෙනුවෙන් දෙහංස මේ වෙද්දි හරි ලස්සන නිස්කලංක පරිසරයක් තියෙන ඉඩමක් බලලයි තියෙන්නේ. ඇඩ්වාන්ස් එකක් දෙන්න සල්ලි නැති නිසා ඉන්න ගෙදර විකුණලා ලක්ෂ 20ක් මේ වෙද්දි ඉඩමට ඇඩ්වාන්ස් බැඳලයි තියෙන්නේ. ඒත් තව සල්ලි වගයක් මදි. ඉන්න ගෙදර විකුණලා මේ වෙද්දි දෙහංස අම්මා එක්ක ඉන්නේ කුලියට. මං යන්නම් අම්මා. හරි පුතේ. දෙහංස වැඩ කරේ රෙදි සාපුවක. මිස් එන්න. මට මේ සයිස් එක දෙන්න. හරි ලස්සන මිස් කෙනෙක්. ලස්සන රෙදි හුඟක් තේරුවා. කොයි එක බැලුවත් ඒ මිස්ගේ ස්කින් එකට හරි ලස්සනට ගැලපුණා. දෙහංසා ඒ මිස්ට තව ලස්සන රෙදි තෝරගන්න උදව් කරා. ඔය බෑග් ටික මට ගිහින් දෙන්න. හරි මිස්. දෙහංසා දවසම මහන්සි වෙලා වැඩ කරලා වයසක නෝනා කෙනෙක් බොහොම අමාරුවෙන් මේ දෙහංසා ඕෆ් වෙන වෙලාව. ඇයි අනේ මේ වෙලාවේ? යන්න ගිහින් පස්සේ එන්න. බලන්නකෝ දැන් අපි ඕෆ් වෙන වෙලාවනේ. යන්න ඉතින්. අර වයසක නෝනා ආයෙමත් යන්න හැරුණේ කිසිම දෙයක් නොකියා. නෝනා එන්න මං ඔයාට උදව් කරන්නම්. යන්න පරක්කු වුණත් කිසිම තරහක් නැතුව දෙහංසා අර වයසක නෝනට උදව් කරා. හුඟක් හොඳ කෙනෙක් ඔයා. මොකක්ද ඔයාගේ නම? මං දෙහංසා. ඒකනේ ඔයා වගේම නමත් හරිම ලස්සනයි. අර නෝනා යන්න ගියේ දෙහංසට ස්තුති කරලා. ඉක්මනට ඇඳුම් මාරු කරගෙන දෙහංස එහෙම්මම ආවේ හවස ඉඳලා රෑ 12 වෙනකල් වැඩ කරන ක්ලබ් එකට. දෙහංසා මොකෝ මේ පැයක් විතර පරක්කු? සර් එද්දිම දෙහංසව අල්ලගත්තා. සමාවෙන්න සර්. සමාවෙන්න නෙවෙයි. ඒ වෙනුවට අද රෑ 1 වෙනකල් වැඩ කරනවා. හරි සර්. රස්සාව නැති කරගන්නත් බැරි නිසා දෙහංස රෑ 1 වෙනකල් ඉන්න කැමති වුණා. මං කොහොමද දෙවියනේ ඉතුරු ගාන හොයාගන්නේ? ඉඩම සතියෙන් ගන්නෙ කොහොමද? ගෙදරත් විකුණලා අන්තිමටම අර ඉඩමත් මට ගන්න බැරි වෙයිද? ඉක්මනට ලෑස්ති වෙලා දෙහංස ආවේ පහලට. කෙල්ල ඇත්තටම හොඟක් අහිංසකයි වගේම හරිම ලස්සන කෙනෙක්. දෙහංසා සර් අද ෆ්‍රෙන්ඩ්ස් ගෲප් එකේ ඕන එනවා. සමහර විට ඒ සර් අද මෙහෙ නතර වෙයි. එයා SMS කෙනෙක් නෙවෙයි. තමුන් ඒ සර්ව බලන්න ඕනි. සර් රෑ හිටියොත් තමුන් රෑ 1 වෙනකල් සර්ගේ රූම් එකේ ඉන්න ඕනි. මොකද්ද? අනේ සර් මං රූම් වලට යන්න නෙවෙයිනේ ආවේ. අද රූම් බලන්න හුඟක් අය නැහැ. ඒක නිසා තමුන්ට ඒ සර් බලන්නම වෙනවා. ඕයි ඒ සර් ලක්ෂ ගණන් දෙන්නේ. තමුසෙව හිතට ඇල්ලුවොත්
ලක්ෂ 5ක් 10ක් වුණත් තමුසෙට දෙයි. සර්? ඔව්. එයා ඉල්ලලා තියෙන්නේ කලින් එයාව ගත්තු නැති කෙනෙක්. අනේ සර් මං එහෙනම් යනවා යන්න. මේ දැන්ම අයින් වෙලා. කොහොමද මේ වෙලාවේ රස්සාවෙන් අයින් වෙලා? හරි සර්. මං ඒ සර්ව බලන්නම්. කොච්චර අවදානමක් වුණත් දෙහාන්ස අන්තිමටම කැමති වුණා. කලින් සැරවල තමන්ගේ එකට වැඩ කරන යාළුවෝ කොච්චර මේ වගේ රූම් සර්විස් වලට ගිහින් අමාරුවේ වැටුණද කියලා දෙහාන්ස හොඳටම දන්නවා. ඒත් වෙන කරන්න දෙයක් නැති වෙද්දි දෙහාන්ස කැමති වුණා. ජීවිතේ හරි උගසට තියන්න. හිත ඇතුලේ ගැහෙද්දි ඇස් අග්ගිස්සෙන් කඳුළු බින්දුවක් බේරුනේ හිතේ බයටමයි. අන්න සර් ආවා. යනව ওই ඉක්මනට. ඔහු කඩවසම් තරුණයෙක්. කිසිම කෙනෙක් දිහා බැලුවේ නැති ඔහුගේ දිස් උනේ හරිම ආඩම්බර පෙනුමක්. සර්? දෙහාන්ස ගෞරවයෙන් වචන එකතු කළා. මට රූම් එකක් රෙඩි කරන්න. හරි සර්. දෙහාන්ස හිතුවේ හොඳ හැටි මත් වෙලා කාමරයට එක්ක යන්න. එතකොට එහෙම්මම කොහොම හරි ඔහුට නිින්ද යන නිසා. ඒත් ඉතින් ඔහු ආවෙම රූම් එකක් ලෑස්ති කරන්න කියාගෙන. ඔහු වෙනුවෙන් ක්ලබ් එකේ මිල අධිකම රූම් එකක් හරි ලස්සන්ට ලෑස්ති වුණා. සර් 4th ෆ්ලෝ එකේ. ඔහු විදුලි සෝපාන ළඟට යද්දි දෙහාන්ස බයෙන් වුණත් සර්ගේ පස්සෙන්ම විදුලි සෝපානේ 4 වෙනි තට්ටුවේ අංක ඒබුවා. ඔහුගේ විලවුන් සුවඳින් විදුලි සෝපාන එහෙම්මම පිරීලා ගියා. දෙහාන්ස ඔහු වෙනුවෙන් යුණු කාමරේ දොර විවෘත කරා. නපුරු දුෂ්ටයෙක් මූණේ කිසිම හිනාවක් නෑ. ඒ කාමරේ වයින් වගේම සැර බීම ಜಾති හරි ලස්සන්ට ලෑස්ති කරලා තිබ්බා. වෙනම මේසෙක එක ಜಾතියේ කෑම බීම. සර්? දෙහාන්ස ඔහුගේ අවශ්‍යතා අනුව ඩ්‍රින්ක්ස් ඔහුට සේව් කරා. මොකද්ද මේ? මං ආස ඔයත් මාත් එක්ක එන්ජොයි කරනවා නං. දන්නේ නැද්ද ඒ දේවල්? ඔහුගේ නපුරු ඇස් ඉස්සරහා දෙහාන්ස ඔහුගේ ඉස්සරහා පුටුවේ වාඩි වුණා. ඔහු දුන්නු මත් වීදුරුවේ උගුරක් දෙකක් බොහොම අමාරුවෙන් ඇස් දෙක පියාගෙන බීලා දැම්මා. චිකන්, බයිට්, හතු මේ හැම දෙයක්ම ඒ ළඟ තිබ්බා. දෙහාන්ස ඒවත් කෑවා. බොහොම අමාරුවෙන් උගුරක් දෙකක් බිව්වත් දෙහාන්සට ඔළුව එහෙම්මම කැරකෙන්න ගත්තා. පුටුවේ එහෙම්මම ඇස් පියාගත්තේ ඔළුව රිදෙනවා කැරකෙනවා නිසයි. ඔහු නමින් සංකේත් ධනවත් ව්‍යාපාරිකයෙක්. තවම කසාදයක් කරගෙන නැති ඔහු ඕනි වෙලාවට මේ වගේ ක්ලබ් වලට ඇවිත් තමන්ගේ ආශාවන් ඕනි විදිහට ඉෂ්ට කරගන්නවා. මේ කෙල්ලේ මොකද්ද තමුන්ගේ නම? දෙහාන්ස. ඔහු එහෙම්මම දෙහාන්ස ඇදලා අරගත්තේ ඇඳට. අනේ සර් මට යන්න දෙන්න. බොරුවට කෑ ගහන්නේ නැතුව ඉන්නවා. තමුසෙලා වගේ උන් සල්ලි වලට ඕනි දෙයක් කරයි. තමුසෙට කීයක්ද ඕනි? සර්? ඔව් කීයක්ද ඕනි? ලක්ෂ 10ක්? ලක්ෂ 20ක්? දෙහාන්ස කිසිම දෙයක් කිව්වේ නෑ. ලක්ෂ 30ක්? නෑ. ඒත් දෙහාන්ස කිසිම දෙයක් කිව්වේ නෑ. ලක්ෂ 50ක්? හරි සර් මං කැමතියි. දෙහාන්සගේ උත්තරේ එක්ක සංකේත් පල් හිනාවක් දැම්මා. ඒකනේ මං කිව්වේ උඹලා සල්ලි වෙනුවෙන් ඕනි දෙයක් කරනවා කියලා. සංකේත් හෙමින් ඔහුගේ ෂර්ට් එකේ බොත්තම් අයින් කළා. මත් වෙලා
ඇඳේ ඉන්න කෙල්ලගේ දිහා බල බල බිව්වේ උගුරු දෙකයි. ඒකට වෙරි. මෙච්චර ක්ලබ් එකේ වැඩ කරත් කිසිම පළපුරුද්දක් නෑ වගේ. සංකේත් හෙමින් දෙහංස ළඟට ඇවිත් කෙල්ලගේ ළඟින්ම හාන්සි වුණා. කෙල්ලගේ මූණ දැක්කහම සංකේත්ට මොකද්ද වෙනස් හැඟීමක් ඇති වුණා. සංකේත් හෙමින් ඈ නිරුවත් කරගත්තේ ඔහුගේ ආශාව සිතැඟි පරිදි සපුරාලන්න. හුඟක් වෙලා සංකේත් දෙහංසා තමන්ගේ ආශාව වෙනුවෙන් යොදාගත්තා. වොෂ් එකක් දාගෙන දෙහංසගේ එහා පැත්තෙන් සංකේත් හාන්සි වුණා. රෑ 2 වගේ වෙද්දි දෙහංස ඇහැරුණේ. අනේ දෙවියනේ මන් මොකද්ද මේ කරගත්තේ? ඇඳේ පැල්ලම දැක්කහම දෙහංසට තමන් ගැනම දුක හිතුණා. ඉක්මනට ඇඳුම් ඇඳගෙන සංකේත් දුන්නු චෙක් එකත් අරගෙන කෙල්ල රූම් එකෙන් එළියට ඇවිත් ගෙදර ආවා. ඇය ළඟ තියෙන යතුරින් දොර ඇරගෙන කෙල්ල එහෙම්මම ආවේ ඇයගේ කාමරයට. ආයෙමත් දිගෑරිලා බැලුවේ චෙක් කොලේ දිහා. නිදාගෙන දෙහංස අවදි වුණේ පොඩ්ඩක් පරක්කු වෙලා. පහුවදාම ගිහින් දෙහංසා අර ඉඩමට ඉතුරු සල්ලි දීලා ඒ ඉඩම සම්පූර්ණයෙන් මිලදී ගත්තා. ඉතුරු සල්ලි වලින් වැඩිහිටි නිවාසෙ හදන්න බාර දුන්නා. සර් ඔව් කියන්න සුනිල්. සර් අර අපි ටවුන් එකේ බලපු ඉඩම කවුද අරගෙන? අන්න වැඩිහිටි නිවාසකට බවුන්ඩේෂන් දානවා. එහෙම වෙන්නේ කොහොමද? මන් ඒක වැඩි ගාණක් ලුවනේ. යමු බලන්න. සංකේත් ආවේ අලුතින් බ්‍රාන්ච් එක හදන්න බලපු ඉඩම ළඟට. ඔයාලා කවුද? සර් මෙතන වැඩිහිටි නිවාසයක් හදන්න හදන්නේ. සංකේත් තරහින් ආවේ මේ ඉඩමේ අයිතිකාරයාගේ ගෙදර. සර් මන් තමුන්ගෙන් අර ඉඩම ඉල්ලුවා නේද? ලොකු ගානකට. අනේ සර් සමාවෙන්න. පොඩි කෙල්ලෙක් මට ඉඩමට ඇඩ්වාන්ස් එකක් දුන්නා. එයා ඉන්න ගෙදර විකුණලා. සතියකට වගේ කලින් මං කිව්වා වැඩි ගානකට ඉඩම ඉල්ලුවා. මම දෙනවා කියලා. මාර වැඩේ කියන්නේ ඒ කෙල්ල සල්ලි අරගෙන ඇවිත් කිව්ව දවසටම කොහොම හරි ඉඩම මිලට ගත්තා. කවුද එච්චර සල්ලියක් දීලා ගන්න පුළුවන් කෙල්ල? මට ඒ කෙල්ල හම්බ වෙන්න ඕනි. මේ තියෙන්නේ සර්. සුනිල් අපි යමු. සුනිල් වාහනය නතර කරේ ලොකු රෙදි කඩයක් ළඟ. තට්ටු 5ක නගරේ ලොකුම රෙදි සාප්පුව. සර් මේක අයිති මිස් වෙන්න ඇති. ඔය ඉඩම ගත්තේ. අපි යමුද? එහෙම වෙන්න ඇති සුනිල්. ඒත් අපි ගිහින් කතා කරලා බලමු. සමහර විට ලොකු ගාණක් දුන්නොත් ඒ ඉඩම ආපහු ගන්න පුළුවන් වෙයි. සුනිල් එක්ක සංකේත් ආවේ. මොකද්ද සුනිල්? නම? කෝ? ඒ කොලේ? සර්. එක්ස්කියුස් මී? ඔව් සර්. මට මේ නම තියෙන කෙනා පොඩ්ඩක් මීට් වෙන්න පුළුවන්ද? මොකද්ද සර් නම? දෙහංසා බණ්ඩාර? පුළුවන් සර්. එයා ඉන්නේ 3 වෙනි තට්ටුවේ. ඕකේ. සංකේත් සුනිල් එක්කම ආවේ 3 වෙනි තට්ටුවට. එක්ස්කියුස් මී? ඔව්. දෙහංසා බණ්ඩාර මිස්ව. අර ඉන්නේ එයා තමයි. කෝ? අර කස්ටමර් කෙනෙක් බලන්නේ. හරි. සුනිල් ගිහින් ඒ මිස්ටර් පොඩ්ඩක් කතා කරන්න. හරි සර්. සංකේත් බලාගෙන ඉද්දි ටික වෙලාවක් අරගෙන දෙහංස ආවේ. තමුසේ? සර් එතකොට අර ටවුන් එකේ ඉඩම ගත්තේ තමුසේද? ඔව් සර්. මට ඒ ඉඩම ආපහු ඕනි.
මොකද්ද? බෑ. මට ඒ ඉඩම ඕනි. තමුසෙට මං දෙගුණයක් ගෙවනවා. මට සමාවෙන්න සර්. ඒ ඉඩම මං ආයෙමත් විකුණන්නේ නැහැ. සංකේත් එන්න ආවේ හොඳටම තරහින්. සුනිල්, අර කෙල්ල කොහොමද එච්චර වටින ඉඩමක් ගත්තේ? මට ඒ කෙල්ලගේ සේරම විස්තර ඕනි. හරි සර්. මාසයක් දෙකක් ගෙවෙද්දි හරි ලස්සන වැඩිහිටි නිවාසයක් දෙහංසක් අර ඉඩම හැදුවා. කෙල්ලගේ අම්මා තමයි නිවාසෙ බලාගන්නේ. හැමදාම රස්සාව කරලා දෙහංසක් අර වැඩිහිටි අයට කන්න බොන්න දුන්නා. උදේ ඉඳලා හවස් වෙනකල්ම රෙදි කඩේ. හවස ඉඳලා මහ රෑ වෙනකල් දෙහංසක් ක්ලබ් එකේ වැඩ කළා. ඒ සල්ලි වලින් නගරේ දුප්පත් කිසිම කෙනෙක් නැති වයසක අම්මලා තාත්තලා දෙහංසා එක්ක ඇවිත් වැඩිහිටි නිවාසෙ නතර කරලා බලාගත්තා. සංකේත් මේ ටිකේම වැඩ එක්ක කාර්යබහුල වුණා. සර්, අර කෙල්ල වැඩිහිටි නිවාසේ පටන් අරගෙන. මොකද්ද? ඔව් සර්. ඒකිට කොහෙන්දෝයි එච්චර සල්ලි? සර්, එයා දවල් රෙදි කඩේ වැඩ. රෑ ක්ලබ් එකේ වැඩ. ඒ සල්ලි වලින් තමයි වැඩිහිටි නිවාසේ අයව බලාගන්නේ. මට යන්න ඕනි සුනිල්. අපි දවල් යමු. එතකොට ඒ කෙල්ලත් නැහැනේ. සංකේත් සුනිල් එක්ක වාහනේ ආවා. දෙහංසක් කරගෙන යන වැඩිහිටි නිවාසෙට. ෂා, හරිම ලස්සන තැන නේද සර්? අර එන්නේ සර් ඒ කෙල්ලගේ අම්මා. එයාගේ තාත්තා නෑ සර්. අම්මා එක තමයි ඉන්නේ. අනේ එන්න සර්. අම්මා, මට මේ වැඩිහිටි නිවාසෙට කෑම වගයක් දෙන්න ඕනි. කොච්චර දෙයක්ද සර්? කොහොමද අම්මා මේ වැඩිහිටි නිවාසෙට කෑම බීම? මගේ දුව සර් මේ නිවාසෙ පටන් ගත්තේ. එයාට එහෙනම් හුඟක් සල්ලි ඇති. අනේ නෑ සර්. පුංචි දවස්වල ඉඳලා එයා ආසයි මිනිසුන්ට උදව් කරන්න. කන්න බොන්න දෙන්න. අපේ ගේ විකුණලා මේ ඉඩමට ඇඩ්වාන්ස් ගෙව්වේ. ඉතුරු සල්ලි දුව වැඩ කරන තැනින් ගන්න ඇති සර්. දැන් කෙල්ල උදේ රෑ රස්සා කරලා ඒ වයින් මේ අහිංසක අම්මා තාත්තලා බලා ගන්නවා. එතකොට එදා අච්චර ලොකු ගාණක් ගත්තේ මේ ඉඩම ගන්නද? නිවාසෙ හදා ගන්නද? කිසිම කෙනෙක් එක්ක හිටියේ නැති අහිංසකී. එයාගේ ආත්ම ගරුත්වය නැති කරගත්තා. මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් හැමදාම මේ වැඩිහිටි නිවාසේ රෑ කෑම වේල අපි බාර ගන්නවා. මොකද්ද? අනේ ඔව්. අනේ හුඟක් පිං මහත්තයා. සංකේත් දෙහංසගේ අම්මට ඔහුගේ කාඩ් එකක් දුන්නා. අද රෑ ඉඳලා කෑම දෙනවා. සුනිල්, අපේ කේටරින් එකට කියන්න. අම්මා, මෙතන කී දෙනෙක් ඉන්නවද? 15ක් ඉන්නවා සර්. මමයි දුවයි සේරම 17ක් ඉන්නවා. සුනිල්, මේ වැඩිහිටි නිවාසෙට අද ඉඳලා මුර කුටියක් හදන්න. ඒකට අපේ සිකියුරිටි එකෙන්ම වයසක කෙනෙක් දාන්න. අනේ හුඟක් පිං සර්. දරුවෝ, අද ඉඳලා අපේ වැඩිහිටි නිවාසෙට රෑ කෑම මහත්තෙක් බාරගත්තා. හැමදාම ඔව් මැනික. කොච්චර දෙයක්ද නේද අම්මා? ඒකනේ පුතේ. මුර කුටියක් හදලා එයාලා ගානේ කෙනෙක් මුරට දානවා කිව්වා. දෙහංස ලෑස්ති වුණේ පාන්දරම වැඩට යන්න. ක්ලබ් එකේ වැඩට ගිහින් රෑ ගෙදර ආවහම උදේට ඇහැරෙන්නත් බෑ. එච්චර නිදිමතයි. මොකද්ද දරුවෝ මේ ලියුමක් ආවා? කෝ අම්මා? මොකද්ද?
අම්මා මට ජොබ් එකක්. මෙච්චර දවසක් මං වැඩ කරේ රෙදි සාප්පුවක නිසා. එයාලගේ කම්පැනි එකට මාව ඕනිලු. මං වගේ රෙදි ගැන මැටීරියල් දන්න කෙනෙක් එයාලට ඕනිලු. අම්මේ මේ බලන්නකෝ මට ක්ලබ් එකේ වැඩට යන්න ඕනිත් නැහැ. මාසේ පඩිය මං මේ කරන රස්සා දෙකටම වඩා වැඩි. කොච්චර දෙයක්ද පුතේ. අනේ නිදි මරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. දෙහංස අලුත් රස්සාවට ආවා. ලොකු අමාරුවක් නැතුව රස්සාව කරගෙන දෙහංස පාඩුවේ හිටියා. මේ ටිකේම එච්චර හොඳ නෑ ඇඟට. ඔළුවත් කැරකෙනවා. දෙහංස බොහොම අමාරුවෙන් වැඩ ටික කර කර හිටියේ. අද ලොකු සයනවා. සේරම හුඟක් කලබලේ වැඩ. ඒත් දෙහංසා කර කැවිල්ලා ඇවිත් එහෙම්මම ඇදගෙන වැටුණා. සර් සංකේත් ආවෙත් ඒත් එක්කමයි. මොකද්ද මේ කෙල්ල මෙහෙ? කවුද මෙයාව වැඩට ගත්තේ? ලොකු මැඩම් ගත්තේ සර්. සංකේත් පුළුවන් ඉක්මනට දෙහංසා ඉස්පිරිතාලෙට එක්ක ආවා. මගෙන් සුබ පැතුම්. ඔන්න සංකේත් වයිෆ් ප්‍රෙග්නන්ට්. මොකද්ද? ඩොක්ටර් හිතුවේ දෙහංසා සංකේත්ගේ වයිෆ් කියලා. මොකද්ද මේකි ප්‍රෙග්නන්ට්? සංකේත් හොඳටම කලබල වුණා. ඒත් මේ කෙල්ල එදා මාත් එක්ක හිටියාම කලින් එහෙම ඉඳලා තිබ්බේ නැහැනේ. එතකොට මේ කෙල්ල මං නිසාද ප්‍රෙග්නන්ට් උනේ? සංකේත් තවම කල්පනා කරනවා. මොකෝ සංකේත්? ඩොක්ටර් මට බලා ගන්න පුළුවන්ද මේ බබා මගේද කියලා? ඔව් පුළුවන්. ඒත් දැන්ම නෙවෙයි. බබා ලැබුණාම. සංකේත් ආයෙමත් ඔෆිස් එකට ආවත් ඔහුගේ හිත නම් හරි නෑ. ආච්චි අම්මා සුදු පුතේ කොමං අලුතින් ගත්ත රෝස මල? කවුද ආච්චි අම්මා? දෙහංස කියන දූ. එයා කොහොමද ඔයා දන්නේ ආච්චි අම්මා? මං දවසක් ඒ කෙල්ල වැඩ කරන කඩේට ගියා. එයාලා ඕෆ් වෙන වෙලාවේ අනිත් සේරම මට යන්න කියලා බැන්නා. ඒත් දෙහංස දූ මට රෙදි ගන්න උදව් කළා. මට හිතුණා මට තේරුණා ඒ දරුවට උදව්වක් කරන්න ඕනි කියලා. ඔයා ඇත්තටම කෙනෙක් අරගෙන තියන්නේ ආච්චි අම්මා. එයාට පොඩ්ඩක් අසනීප වෙලා මං ඉස්පිරිතාලේ එක්ක ගියා. මොකද්ද? මං ආසයි සුදු පුතේ ඒ වගේ අහිංසක කෙල්ලෙක් ඔයාව කසාද බඳිනවා නම්. මොකද්ද? ඔව් සංකේත් ආයෙමත් ඉස්පිරිතාලෙට ආවේ ආච්චි අම්මත් එක්කමයි. දෙහංස හොඳටම අඬනවා. සංකේත් කාමරේට ආවේ ආච්චි අම්මත් එක්කමයි. ආච්චි අම්මා? කෙල්ල hina වෙනවා ඒ ගමන. මොකෝ මැනික මේ? නෑ ආච්චි අම්මා. ඔයා? සර්? සංකේත් ආච්චි අම්මා සුනිල් එක්ක වාහනයට යවුවා. දෙහංසා? සර් මට එක දෙයක් කියනවා. ඔය බඩේ ඉන්නේ කාගේ දරුවෙක්ද? දෙහංස හයියෙන් නඩන්න ගත්තා. කියපන් කාගේද ඔය දරුවා? තමුසේගේ තමයි. දෙහංස එහෙම කිව්වේ තරහින්. ඒ ඇස් රතුම රතු වෙලා. මොකද්ද? සංකේත් දෙහංස එහෙම්මම එක්කාවේ රෙජිස්ට්‍රාර් මිස් කෙනෙක් ළඟට. වාඩි වෙනවා. සර් ඕයි වාඩි වෙනවා. සංකේත් දෙහංසව කසාද බැන්දා. දෙහංස එක්කාවේ කෙල්ලගේ අම්මා ඉන්න තැනට. සර් අනේ එන්න සර්. අම්මා දූමැණික මේ තමයි නිවාසෙට රෑ කෑම දෙන මහත්තයා.
මොකද්ද? සර්. අම්මා මං හදිසියෙම දෙහංසව කසාද බැන්දා. මොකද්ද? සංකේත් එහෙම්මම එන්න ආවා. සංකේත්ට ඉන්නේ ආච්චි අම්මා විතරයි. රෑ වෙලා ආච්චි අම්මගේ කාමරේට ආව සංකේත් ආච්චි අම්මගේ උකුලේ ඔළුව තියාගත්තා. මොකෝ සුදු පුතේ මේ? ආච්චි අම්මා මට සමා වෙන්න. ඇයි රත්තරන් පුතේ මොකද්ද උනේ? මං ආච්චි අම්මා ගෑනුන්ට හුඟක් වෛර කළා. හුඟක්. මගේ අම්මා තාත්තා නැති වුණාම මාව දාලා වෙන කෙනෙක් එක්ක ගියා. ඔයාට මාව දාලා. එදා ඉඳලා මං ගෑනුන්ට වෛර කරා. ආච්චි අම්මා ඒත් මට හොඳ ගෑනු දෙන්නෙක් හම්බ වුණා. ඒ එක්කෙනෙක් මගේ රත්තරන් ආච්චි අම්මා. අනිත් කෙනා අර ඔෆිස් එකට අලුතින් ආව දෙහංසා. මොකද්ද? ඔව් ආච්චි අම්මා මං එයාව අද කසාද බැන්දා. මොකද්ද? ඔව් ඒ කෙල්ල ක්ලබ් එකේ වැඩ කරා. දවසක් මං එයාව මගේ ළඟට ගත්තා. ආච්චි අම්මා මගේ දරුවා එයාගේ බඩේ කියලා මම අද දැනගත්තා. මොකද්ද? මට මුණුබුරෙක්? ආච්චි අම්මා හුඟක් සතුටින් සංකේත් තුරුළු කරගත්තේ. මං කැමතියි ඒ අහිංසක කෙල්ලට පුතේ. ආච්චි අම්මගේ කැමැත්තෙන් සංකේත් දෙහංසව ගෙදර එක්ක ආවා. සංකේත් වැඩිහිටි නිවාසෙට 3 වේලටම කෑම බීම හැම දෙයක්ම දුන්නා. සර් මොකෝ? මට සමා වෙන්න සර්. මං හිතලා මෙහෙම දෙයක් කරේ නෑ සර්. සර්ට ප්‍රශ්නයක් නම් සර් මාව අයින් කරන්න සර්. මන් මේ පුංචි මැණික කොහොම හරි බලා ගන්නම්. සංකේත් දෙහංසා ඇදලා අරගත්තා තමන්ගේ පපුවට. මං උඹට කොහෙවත් යන්න දෙන්නේ නෑ දෙහංසා. මගේ අම්මත් ගියා. ඊට පස්සේ මට ගෑනු එපාම වුණා. ඒත් ඔය ඉන්නේ මගේ දරුවා. මට තමුසේ වදයක් නෙවෙයි. සංකේත් දෙහංසා උදේ වැඩට එක්ක ගියා. ආයෙමත් හවස ගෙදර එක්ක ආවා. ක්ලිනික් එකට එක්ක ගියා. හැම දෙයක්ම හොයලා බලලා කරා. ආච්චි අම්මා හරි ආදරෙන් දෙහංසව බලා ගත්තා. සර් කවුද දැන් සර්? නෑ. සංකේත් දෙහංස ළඟට අරගෙන තුරුළු කරගත්තා. දවස් ගෙවෙද්දි දෙහංස ලස්සනම ලස්සන පුංචි පුතු පැටියෙක් බිහි කරා. ඒ දරුවගේ DNA සංකේත්ගේ DNA එක්ක ගැලපුණා. සංකේත් දෙහංස ළඟට ආවේ පුංචි පුතු පැටියා නිදි වෙලාවේ. මැණික මටත් කුක්කු පොඩ්ඩක් දෙන්නකෝ. දෙහංස hina වෙනවා. මගේ ජීවිතේට ආයෙමත් පණක් ගෙනාවේ ඔයා මැණික. සංකේත් එහෙම කියලා දෙහංසව ආයෙමත් තුරුළු කරගත්තා. ඉතින් යාළුවනේ මේ කතාව ගැනත් ඔයාගේ අදහස අපිට කමෙන්ට් කරන්න. ආයෙමත් එන්නම් තවත් ලස්සන කතාවක් අරගෙන. මේ නිර්මාණයේ සම්පූර්ණ අයිතිය කර්තෘ DAR ලක්ෂිකා වන මා සතුයි.